හහා වයි හැන්දෑව නිකයත් එක්ක ලෝකෙ තියෙන එක දේවල් වලට එක විදිහේ පිස්සෝ ඉන්නවනේ. නෝර්වේ වල තමයි මේ මිනිස්සයා ඉන්නේ. ඔයාට කියන්න මේ මිනිස්සයා කොච්චර මැක්ඩොනල්ඩ් පිස්සෙක්ද කියනවා නම් එයා පහුගිය දවසක මැක්ඩොනල්ඩ් එකෙන් කාපු හොඳම කෑම වේලට ලැබුණු රිසිට් එක අතේ පච්චයක් විදිහට කොටාගෙන ටැටුව එකක් ගහලා ඕ අතේ පච්චයක් විදිහට රිසිට් එක කොටාගෙන මෙන්න මම වයිහන්දව ෆේස්බුක් ෆෑන් පේජ් එකේ දාලා තියෙනවා ඒ කොටාගත්තු රිසිට් එක මේ ඒ මුට පිස්සුද හැබැයි නිකය හොඳ වෙලාවට ඕක නෝවේ කඩයකින් ගත්තු රිසිට් එකක් කොටාගත්තේ බැරි වෙලාවත් ලංකාවේ රිසිට් එක ටැටුව එකක් කෙටුවනම් ඒ මොකද ඇයෝද ඒකෙදී බනිස්ගෙඩි දෙකයි ප්ලේන්ටි දෙකයි ගාන රුපියල් 60යි කියලා ලැජ්ජාවයිනේ ඕ ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑනේ වට කියන එකාතක මේක කොටාගෙන මේ ළඟති දවසක එහා පැත්තේ අතේ තව ඔයි විදිහේ මැක්ඩොනල්ඩ් රිසිට් එකක් ටැටු එකක් විදිහට කොටාගෙන කියලා තමයි ආරංචි වෙන්නේ නික්කයි මේ මිනිහට නම් හොඳටම පිස්සු මම නම් නික්කය ඔවගේ රිසිට් නෙමෙයි ටැටු වලට දාගන්නේ එහෙනම් මොනවද මම කරන්නේ මං කාපු කෑම තමයි ටැටු විදිහට කොටාගන්නේ එලෝලු රොටි රෝල්ස් අප්ප ඉදිආප්ප හැලප්ප ඔය තමයි මම ටැටු විදිහට කොටාගන්නේ පිස්සුද අනේ මන්දා ඒක නෙමෙයිනේ වැඩේ දවසක් මං උදේ නැගිටිද්දි මගේ ඇඟ හැමතැනම හපලා මොකෝ කළු කුමාරයවත් වැහිලාද නෑ අපේ බල්ලගේ හිතේ ඇත්ත එලෝලු රොටි කියලා මාව කාලා ඒක හෙන්නේ එලෝලු රොටි පෙරේතනේ ඔයාට කියන්නේ මගේ ටැටු එලෝලු රොටිය වටේට ඉන්ජෙක්ෂන් 18ක් ගැහුවා හරි හරි අනේ මේ නවත්ත ගණ්ඩානේ සින්දුවක් කියන්නද මොකටද ටැටු එකට කියනවා බලන්න ටැටු කතාවේ නිමක් නොදුටුදා සිරියලතාගේ ටැටු කෙටුදා කවුද දැන් සිරියලතා නවත්ත ගන්නවද ඕක පොඩ්ඩක් ඒ නෝවේ මනුස්සයගේ නම ටැටු කතාවේ නෙමෙයි යෝධයෝ